සීතරෑක මාගෙදැත් ඒ මුදු දැතේ බැඳුනාවේ ඈත ලෝකෙ ප්‍රේම ගීත මා සිත වෙළුනාවේ නීල දැස ආදරේක මල් මද හාසේ බැඳුනාවේ වාසනාවේ චේතනාව මල් පල ගැනුනාවේ රන්යායේ රිදී නිම්නේ ඇගේරුව පාවෙන්නේ ඒ දැසේ රිදී රේඛා මානෙත යාවෙන්නේ ඒ කාලේ ඉතින් අපි හරි ආසාවෙන් ආපු සින්දුවක්. මේ සින්දුව අලුතෙන් මොන හරි රීමේක් එකක් කරලා අහන්න ලැබුණා. හැබැයි මම ඒක හෙව්වා YouTube එකේ මට හම්බ වුණේ නෑ. මට ඇහිච්ච මේ විදිය මොකක් හරි Facebook එකේ යන වීඩියෝ එකක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් විදියට ඒක ගියේ. ඒක හරි ලස්සනයි. ඒක ආපු වෙලේ ඉඳන් ඔළුවේ රැව් පිළිරැව් දුන්නා මේ සින්දුව. ඒකයි ඉතින් නිකන් මේ පොඩි කියලා බැලුවේ පුළුවන්ද කියලා. මොකද ඒ කාලේ අපි හරි ආසාවෙන් ආපු සින්දුවක්. ඉතින් මේ සින්දුවේ ඔරිජිනල් අයිති සියලුම දෙනාට මේකේ තනුව, පද රචනය, ගායනය, වාදන කණ්ඩායම හැම දෙනාටම මේකට මේ නිර්මාණය බිහි කරන්න මුදල් වෙන් කරපු අය හැමෝටම ඉතින් ගොඩාක් ස්තුතියි මේ වගේ ලස්සන නිර්මාණයක් ඔරිජිනල් එකක් බිහි වෙච්ච නිසා තමයි දැන් රීමේක් හැදෙන්නේ. ඒ සින්දුම නැවත අලුත් විදියට කියවෙන්නේ. ඉතින් ඒ අර ඔරිජිනල් එක ෆවුන්ඩේෂන් එකක් විදියට තිබිලා ඒක බේස් කරගෙන තමයි ඊට පස්සේ ඉතින් අනිත් දේවල් හැදෙන්නේ. ඉතින් අනිත් දේවල් හැදෙන්නට ඔරිජිනල් එකක් තිබිලා තියෙන්න එපයිනේ. ඉතින් මේ ගීතයේ සියලුම හිමිකරුවන්ට ගොඩාක් ස්තුතියි. මේක ඇහිච්ච වෙලේ ඉඳන් ඔළුවේ රැව් පිළිරැව් දුන්නා. ඒකයි ඉතින් නිකන් කියලා බැලුවේ. ඔයගොල්ලෝ දැන් මේක බලලා මේ වීඩියෝ එක මගේ ගායන හැකියාවට ඉතින් ලකුණු කීයක් හරි දෙන්න. හරි නෑ. පාවුනේ මම කොහොම හරි කියාගත්තනේ. එහෙනම් ගිහින් එන්නම්. බයි.